සියලු දෙනාටම සුබ දවසක්. අදත් මම ඔයගොල්ලන්ව මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ගොඩාක් වෙලාවට සමාජය තුල මතයක් තියෙනවා කිසියම් දේපලක් අවුරුදු 10කට වඩා වැඩි කාලයක් භුක්ති විඳොත් එම දේපල භුක්තියට සවිවීමක් සිද්ධ වෙනවා කියලා. නැත්නම් කාලාවරෝධයෙන් අයිතිවාසිකම් හිමි වෙනවාය කියලා. මේ තුල තියෙන නීතිමය తත්වය තමයි මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව කිසියම් නිශ්චිත දේපලක් අඛණ්ඩව, निराවුල්ව, ප්‍රතිවිරුද්ධව වසර 10කට වඩා අධික කාලයක් භුක්ති විඳින්මින් සිටියාය කියන පදනම මත කාලාවරෝධයේ අයිතිවාසිකම් ලබන්න පුළුවන්. මෙතනදී මම මේ කියපු කාරණා තුන ඉතාමත් වැදගත්. විශේෂ දේපලකට කාලාවරෝධය මත අයිතිවාසිකම් ඉල්ලා සිටිනවා නම් මෙන්න මේ කියන කාරණා තුන අනිවාර්යයෙන්ම අධිකරණයක් තුල ඔප්පු කිරීම අනිවාර්ය වෙනවා. ඒකේ පළවෙනි එක තමයි මෙම දේපල මම අඛණ්ඩව භුක්ති විඳාය කියන එක ගරු අධිකරණයේ ඉදිරියේ ඔප්පු කරන්න ඕනේ. අඛණ්ඩව භුක්ති විඳිනවා කියලා කියන්නේ මෙහිදී එම දේපල තමාගේයයි සිතමින් අවුරුදු 10කට වඩා අධික කාලයක් එක දිගට නොනවත්වාම ඛණ්ඩනය නොකර අඛණ්ඩව එම දේපල භුක්ති විඳීමක් සිද්ධ කරලා තියෙන්න ඕනේ. අපි හිතමු වසර 5ක් මෙයා මේ දේපල භුක්ති විඳිනවා. ඊට පස්සේ මෙයා වසර 2කට විදේශගත වෙනවා. එතකොට මේ දේපල තුල කවුරුත් පදිංචි වෙලා ඉන්නේ නැහැ. ඔහු විදේශගත වෙනවා. ඊට පස්සේ නැවත වසර 2කට පස්සේ නැවත ඇවිල්ලා ඔහු එම දේපල තුල භුක්ති විඳීමක් සිද්ධ කරනවා. එතකොට මෙතනදී අඛණ්ඩ භුක්තිය ඛණ්ඩනය වීමක් සිද්ධ වෙලා තියෙනවා. එතකොට නැවත අර ඔහු විදේශගත වෙලා ලංකාවට නැවත පැමිණිලා භුක්තිය ආරම්භ කර දින ඉඳන් තමයි නැවත ඔහුගේ භුක්තිය පටන් ගන්නෙ. අර මුලින් ඔහු ගත කරපු වසර 5ක කාල සීමාව ඛණ්ඩනය වීමක් එතනදී සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට නැතුව අනිවාර්යයෙන්ම මෙම දේපල අඛණ්ඩව වසර 10කට වඩා අධික කාලයක් භුක්ති විඳ තිබීම අනිවාර්ය වෙනවා. ඒ වගේම මේ දේපල මගේ කියන චේතනාවෙන්, තමන්ගේ කියන හැඟීමෙන් තමයි මේ දේපල භුක්ති විඳලා තියෙන්න ඕනේ. කිසියම් අවස්ථාවකදී මේ දේපල වෙනත් තැනැත්තෙක්ගේ කියලා පිළිගනිමින් එම තැනැත්තා වෙනුවෙන් තමා මේ දේපල තුල පදිංචි වෙලා ඉන්නවාය කියලා දැනම එහෙම චේතනාවකින් මේ දේපල භුක්ති විඳිනවා නම් වසර 10ක් නෙවෙයි වසර 500ක් එම දේපල තුල පදිංචි වෙලා හිටියත් ඔහුට භුක්තික අයිතිවාසිකම් ලබා ගන්න හැකියාවක් නැහැ. ඊළඟ එක තමයි निराවුල්ව. එහෙම නැත්නම් ස්වාධීනව මේ දේපල වසර 10කට වඩා වැඩි කාලයක් භුක්ති විඳලා තියෙන්න ඕනේ. ඒ කියලා කියන්නේ දේපලේ නියම අයිතිකරු සමග කිසිදු ආරවුලකින් තොරව. හරි? එහෙම නැත්නම් වෙනත් තැනැත්තෙකු සමග එම දේපලට කිසිදු හබයක් නැත්නම් නඩුවක්, ඒ වගේම පොලිස් පැමිණිලි දාලා මේ දේපල සම්බන්ධයෙන් ආරවුල් ඇති වෙලා තියෙන්න බෑ මේ වසර 10ක කාලය තුල. ඊළඟ කාරණාව තමයි ප්‍රතිවිරුද්ධව මෙම දේපල වසර 10කට වඩා අධික කාලයක් භුක්ති විඳාය කියනක අධිකරණයේ ඉදිරියේ ඔප්පු කරන්න ඕනේ. මෙහිදී ප්‍රතිවිරුද්ධව භුක්ති විඳිනවාය කියලා කියන්නේ මේ දේපල සම්බන්ධයෙන් වෙනත් තැනැත්තෙකුගේ අයිතිවාසිකම් පිළිගැනීමකින් තොරව ඔහුට ප්‍රතිවිරුද්ධව මෙම දේපල වසර 10කට වඩා වැඩි කාලයක් කාලාවරෝධයෙන් අයිතිවාසිකම් ඉල්ලා සිටින තැනැත්තා විසින් ඔප්පු කිරීම අනිවාර්ය වෙනවා. මෙතනදී අපි හිතමු බැරි වෙලාවත් වෙනත් තැනැත්තෙකුට මෙම දේපල සම්බන්ධයෙන් බදු ගෙවනවා නම් හෝ වෙනත් යම් කිසි දීමනාවක් ගෙවනවා නම් එහෙම නැත්නම් එම දේපල තුල පවතිනා වූ කිසියම් ආදායම් මාර්ගයකින් අඩක් වෙනත් තැනැත්තෙකුට ලබා දෙනවා නම් එතකොට එම තැනැත්තාගේ අයිතිවාසිකම් අර කාලාවරෝධයෙන් අයිතිවාසිකම් ඉල්ලා සිටින තැනැත්තා විසින් පිළිගැනීමක් වෙනවා. එලෙස පිළිගැනීමකින් තොරව ප්‍රතිවිරුද්ධව මෙම දේපල කාලාවරෝධයෙන් අයිතිවාසිකම් ඉල්ලා සිටින තැනැත්තා විසින් භුක්ති විඳින්න ඕනි. ඒ අනුව මේ විදිහට කාලාවරෝධයෙන් අයිතිවාසිකම් ඉල්ලා සිටිනවා නම් අනිවාර්යයෙන්ම ඔන්න ඔය කියන අවශ්‍යතාවයන් තුන සම්පූර්ණ කරගත්තොත් පමණයි කිසියම් තැනැත්තෙකුට කාලාවරෝධයෙන් අයිතිවාසිකම් ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම රජයේ ඉඩමක් කිසියම් රජයට අයිති කිසියම් නිශ්චල දේපලක කිසියම් තැනැත්තෙක් වසර 10කට වඩා අධික කාලයක්
ඔය කියන ආකාරයට අකණ්ඩව, निराවුල්ව, ප්‍රතිවිරුද්ධව භුක්ති විඳාය කියලා කාලාවරෝධයෙන් අයිතිවාසිකම් ඉල්ලා සිටින්න හැකියාවක් නැහැ. මොකද රජයේ ඉඩම් කියලා කියන්නේ සියලුම ජනතාවට අයිති පොදු ඉඩම්. ඒ නිසා එම දේපල සම්බන්ධයෙන් කාලාවරෝධයේ අයිතිවාසිකම් ඉල්ලා සිටින්න හැකියාවක් නැහැ. ඒ වගේම අපි හිතමු හවුල් දේපලක් තියෙනවා, කිසියම් ඉඩමක් තියෙනවා, ඒක හවුලේ පවතින සහෝදර සහෝදරයන් අතරේ හෝ වෙනත් ඥාතීන් අතරේ මේක හවුලේ පවතිනවා කිසියම් දේපලක්. එතකොට මේ දේපලක කොටසක් එක තැනැත්තෙක් ඔය කියන ආකාරයට වසර 10කට වඩා අධික කාලයක් භුක්ති විඳින්මින් ඉන්නවා. එතකොට එම තැනැත්තාට කාලාවරෝධයෙන් අයිතිවාසිකම් ඉල්ලා සිටින්න බෑ. මොකද නීතියේ පිළිගැනීමක් තියෙනවා. ඒ සියලුම හවුල්කරුවන් නියෝජනය කරමින් තමයි එම තැනැත්තා එම දේපල භුක්ති විඳීමක් සිද්ධ කරන්න කියලා. එතකොට ඔහුට මෙවැනි අවස්ථාවකදී කාලාවරෝධයෙන් අයිතිවාසිකම් ලබා ගන්න නම් අර සියලුම හවුල්කරුවන් එම දේපලෙන් නිරපා හැරලා වසර 10කට වඩා අධික කාලයක් අර මං කියපු ආකාරයට අකණ්ඩව, निराවුල්ව සහ ප්‍රතිවිරුද්ධව භුක්ති විඳාය කියලා අධිකරණය ඉදිරියේ සනාථ කළොත් පමණයි කාලාවරෝධයෙන් අයිතිවාසිකම් ඔහුට ලබා ගන්න පුළුවන් වෙන්නේ. මේ ආකාරයේ නීතිමය කාරණා පිළිබඳව ඔයගොල්ලෝ දැනුවත් වෙන්න මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න.